guys, welcome back to my YouTube channel. පහුගිය දවස් ටිකේ මට මාවම සෑහෙන්න අමතක වෙලා තිබ්බේ. දැන් අපේ ගෙදර වොයිස් දාන්න බෑ. තව කෙනෙක් මැදින් ඇඩ් දානවා. ඇයි මට එහෙම උනේ කියලා මං ඔයාලට ඉස්සරහට කියන්න. කොහොම හරි මට හිතුණා ආයිමත් මගේ පරණ පුරුදු ටිකක් හරි පටන් ගත්තොත් හොඳයි කියලා. ඒක නිසා මම අද හිතුවා පොඩ්ඩක් බලෙන් හරි ඒ දේවල් කරනවා කියලා. ඇත්තටම මේ දේවල් කරන්න මට ලොකු වියදමක් ගියේ නෑ. වීඩියෝ එක එඩිට් කරද්දි තමයි මට හිතුනේ වීඩියෝ එකේ අන්තිමට මම කොච්චර වෙනස් වෙලාද කියලා. ඔයාලත් බලාගෙන ඉන්නකෝ. මම ඉතින් මුලින්ම හැමදාම වගේ මගේ ලාරස්න උණු වතුර එක බීලම පටන් ගත්තා. ඊට පස්සේ උදේටත් කාලා ෆිසියෝതെරපි ටික මුලින්ම කරා. මේ දවස්වල කැමැත්තෙන් කරන දෙයකට තියෙන නම් ඒ ෆිසියෝതെරපි විතරයි. උදේ එක්සර්සයිස් ටික හැමත් ඉවරයි. අපි දැන් සෙල්ෆ් කෙයා පටන් ගමු. සෙල්ෆ් කෙයා කියලා ඉතින් ලොකු දේවල් කරන්නේ නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් කරමු. මොකද මූඩ් එකක් සෙටලා ඉන්නලාට සෙල්ෆ් කෙයා කරනවා කියන්නේ පොඩි හෙල්ප් එකක් හම් වෙනවා මූඩ් එක ෆික්ස් කරගන්න. අපි හෙයා කෙයා වලින් පටන් ගමු. හෙයා කෙයා කියලා එහෙම ගොඩක් ලොකු දේවල් නැහැ. මගේ ඔයිල් එක තමයි. අපි ඔළුවේ තිය ගාගෙන පටන් ගමු. මම මෙච්චර කල් පාවිච්චි කරපු තෙල් වලින් එක දිගට මට ප්‍රතිඵල හම්බ වෙච්ච තෙල් එකක් තියෙනවා නම් ඒ මෙන්න මේක විතරයි. මේ ඉන්නේ ගෙදරින් හැමදාම ප්‍රින්සස් ට්‍රීට්මන්ට් හම්බ වෙන මම. තෙල් එකකින් හොඳ ප්‍රතිඵල හම්බ වෙන්නේ ඒ තෙල් එක අපි හොඳට ගා ගන්න තරමට. ඇත්තටම මේ තෙල් එකෙන් මගේ කොණ්ඩේ යන ප්‍රශ්න නතර වුණා. අලුතෙන් බේබි හෑර්ස් ආවා. අනිත් එක තෙල් එක මෙහෙම හොඳට ගාලා මසාජ් කරාට පස්සේ ඔළුවේ තියෙන ලොකු බරක් නිදහස් වුණා වගේ දැනෙනවා. ඔබේ සේකර ඔයිල් එක රුපියල් 580කට ඒ කියන්නේ හරිම වර්ත්. ඒක හොඳට පුරා ගන්නකම් ටික වෙලාවක් ඉන්නයි තියෙන්නේ. දවස් ටිකේ මම සෑහෙන්න කැත වෙලා තියෙනවා. මේ දවස්වල මගේ මූණ අපායට ගහපු කැලෙන්ඩරේ වගේ හින්දා මට හිතුණා ස්ක්‍රබ් කරා නම් හරි කියලා. පැක් මුකුත් දාන්නේ නැහැ. ස්ක්‍රබ් එකක් කරමු. මේක හරිම ලේසියෙන් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හදලා පාවිච්චි කරලා ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන් හින්දා මම නිතරම පාවිච්චි කරන එකක්. අපි ඒක හදාගමු. මේකට කස්තුරි කහ තියෙනවා නම් හොඳයි. නැත්නම් ගෙදර තියෙන කහත් අවුලක් නැහැ. ඊට පස්සේ කෝපි ටිකකුත් අරගෙන ඔයාලා පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් මොකක් හරි කමක් නැහැ. ඒකෙන් ටිකකුත් මේකට දාගන්න. මේකට තව සීනිත් දානවා. මම සීනි දැම්මේ නැහැ. මේක ගෙදර කොටපු කෝපි එකක් හින්දා අර මූණ තුවාල වෙන්න බලනවනේ. මේක කෑලි කෑලි තියෙන නිසා මම සීනි ඇඩ් කරගත්තේ නැහැ. ඊට පස්සේ ඒක මෙන්න මේ වගේ මිශ්‍රණයක් එන්න හොඳට මික්ස් කරගන්න තියෙනවා. බය වෙන්න එපා. මේ ඉන්නේ මම. ස්ක්‍රබ් එක ඇප්ලයි කරගත්තා. මේක දැන් චුට්ටක් මූණේ මෙහෙමම තියෙන්න දෙමු. ඔයාලා ස්ක්‍රබ් එක ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන්ම හැමදාම වීඩියෝ කරන්න ගත්තොත් මැස්සෙක් ඇවිල්ලා වද දෙනවා. ඔයාලා ස්ක්‍රබ් එක ඇප්ලයි කරද්දී බෙල්ලටත් එක්ක ඇප්ලයි කරගන්න. මට බෙල්ලට ඇප්ලයි කරන්න තරම් මදි වුණා. ස්ක්‍රබ් එක මූණට වේලෙන්න විනාඩි 10ක් 15ක් විතර තියාගෙන මම යනවා නාගන්න. ක්‍රීම් එකත් මෙහෙම අරගෙන යනවා මම වීඩියෝ කරන්නේ තාලේ නිසා. නාගෙන ආවා. ඔයාලට කියන්න අමතක වුණා ඔයාලා ස්ක්‍රබ් එක අනිවාර්යයෙන්ම අයින් කරද්දී රවුමට උඩ අතට අතොල්ලලා අයින් කරන්න. අතොල්ලද්දී වැඩි යහමට තද කරන්නේ නැතුව අතොල්ලලා අයින් කරගන්න. අපි ඊට පස්සේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරගමු. ඔයාලා බලනවද නේද මම හැම වෙලාවෙම ඇයි මෙතන ඉඳගෙන වීඩියෝ කරන්නේ කියලා. මෙතන ඉඳන් වීඩියෝ කරන්නේ මට හරියට එළිය ලැබෙන තැනකට වීඩියෝ කරන්න හරියට එළිය ලැබෙන තැනකට තියෙන්නේ මෙතන විතරයි. ළඟදිම කාමරේ මාරු කරන්න හිතාගෙන ඉන්නවා. බලමු ඒකෙවත් මට එළිය තියෙන තැනක වීඩියෝ කරන්න තැනක් හදාගන්න පුළුවන් වේද කියලා. අපි මොයිස්චරයිසර් එක ඇප්ලයි කරගමු. ඉතින් මට කියන්නකෝ ඔයාලගේ 2026 අවුරුද්ද කොහොමද කියලා. මම හිතනවා ඔයාලා හිතපු විදිහටම හැමදේම හොඳින් සිද්ධ වෙනවා ඇති කියලා. මං ඔය කාන්නේ මං ඔයාලට වීඩියෝ එකේ කලින් පෙන්නපු පොන්ස් එකේ මොයිස්චරයිසර් එක. මේක ඇත්තටම 300 ගානට හම්බ වෙලා හරිම මොයිස්චරයිසර් එකක්. මට සාමාන්‍යයෙන් මූණට ක්‍රීම් තෝරගද්දි හරිම අමාරුයි. මේක කොහොම හරි මම දැන් පාවිච්චි කරන් අරගෙන අවුරුදු 3ක් විතර. ඔයාලට කියන්න බැරුණා ඔයාලා ස්ක්‍රබ් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ටෝන් එකක් යූස් කරන්න. මේ දවස්වල මගේ ටෝන් එක ඉවර වෙලා තියෙන්නේ. ටෝන් එකක් ගන්න ඕනේ. එහෙම තමයි. අර මගේ තිබ්බ කනවට පාට පොඩක් අඩු වෙලා නේද? පොඩ්ඩක් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා මොන තත්ත්වයක හිටියත් ඔයාලා ලස්සනට ඉන්න එක ඔයාට ආදරය කරන එක නවත්තන්න එපා. කවුරු මොන දේ කරත් මොන ප්‍රශ්න තිබ්බත් ඔයාට වඩා කිසිම දෙයක් ලොකු කරගන්නත් එපා. අත්දැකීමෙන් කියන්නේ එපා.
මොකද මං එහෙම කියන්නේ මම හරිම ඕවර් තින්කින් මිනිස්සෙක්. මම කොච්චර ඕවර් තින්කින්ද කියලා නම් ඕවර් තින්කින් කරලා දැන් මට බෙහෙත් බොන්න වෙලා තියෙන්නේ. කොච්චර ඕවර් තින්කින් කරාද කියලා කියනවා නම් අන්තිමට ડિප්‍රෙෂන් බෙහෙත් බොන්න වෙනකම්ම ඕවර් තින්කින් කරා. මේ දවස්වල මට මාව අමතක වෙන්නත් මූලිකම හේතුව ඒක තමයි. කොහොම හරි මම මේ දැන් තේ බොන ගමන් කරන්නේ මගේ හොඳම යාළුවෙක් එක්ක කෝල් එකක් ෆෝන් එකත් ස්පීකර් දාගෙන එයත් එක්ක කතා කරන ගමන්ම තේ බිව්වා. ඇත්තටම මේ දවස් ටික ගෙවා ගන්න මට මගේ ගෙදර අය විතරක් නෙමෙයි මගේ හොඳම යාළුවොත් සෑහෙන්න උදව් කරා. ඔයා මගේ වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් නොකර නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ප්‍රහීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නෝ ආයිමත් කියවන්න පටන් ගන්නත් හොඳම දවස අද කියලා මට හිතුන හින්දා නංගි හදලා දීපු සුප් එකකුත් අරගෙන මම කියවන්න පටන් ගත්තා. අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye bye.